ළමයි අපිත් එක්ක ඉන්නවා දිවයිනේ ප්‍රථමයා. ඉතින් මේ ඉන්ටර්වියු එක ගන්න දෙවෙනි පාර. පළවෙනි පාර ෆොටෝ එකක් දාලා දෙන Facebook වලට. මතක ඇතිනේ. ඉන්ටර්වියු එක ගන්න කල්යන්නත් හේතුව මේ ඉන්ටර්වියු එක විදිහට දෙවෙනි ප්‍රථමයා තමයි මුලින්ම අපි ඉන්ටර්වියු කරේ. සෙකන්ඩ් තර්ඩ් එක කතා කරද්දී මං චුට්ටක් වැඩේට කම්ෆර්ටබල් වුණා. මේ ඔයාලට ඒක අර වීඩියෝ සීරීස් එක බලනකොට තේරෙනවා ඉතින් අපි ඉන්ටර්වියු කරන්න ඕනේ මේනේ. පන්ති කරනවනේ කරන්නේ. පළවෙනියට ගත්ත ඉන්ටර්වියු එකේ දෙවෙනි ප්‍රථමයා මම ඉන්ටර්වියු කරනවට වඩා අර එයා ඇවිල්ලා මාව ඉන්ටර්වියු කරනවා ඒක තමයි මේ වුණේ මම පන්ති කිව්වා සිද්ධිය. ඉතින් මේ මං කල්පනා කරා අර ඔයාලා වැඩිපුර බලන වීඩියෝ එක මේක නිසා තව පාරක් අරගෙන හරි මේ කතා කරන්න ඕනේ ළමයාත් එක්ක ගියේ. පළවෙනි පාර ඉතාලම සුළු ප්‍රශ්න කීපයක් ඇහුවේ වීඩියෝ එක සමස්ත වීඩියෝ එක විනාඩි 5ක් විතර තිබ්බා. අපිට වැඩිපුර දීර්ඝ වශයෙන් අද විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා අර පහුගිය වීඩියෝස් වලට තිබ්බ ඔයගොල්ලෝගේ ප්‍රතිචාරات එක්ක තමයි මේක මේ විදිහට කරන්න ඕනේ කියලා මම කල්පනා කරා. ඉතින් මේ අපිට නම කියන්න ඉස්කෝලේ කියන්න ඊට පස්සේ ඔයාගේ නම අපේ ප්‍රතිවල එකනේ වැරදිට දාලා තිබ්බා. මගේ නම නෙත්මිනා වද්දාමාරසිංහ. මම මේ පාඩු සස්පල විභාගයෙන් දිවයිනේ ප්‍රථමයා ජයපදිත තාක්ෂණ වේදේ. එතකොට මම පාසල් ගියේ සඳලංකා මධ්‍ය විද්‍යාලයට. මම ඉතින් IT වලට ආවේ සර්ගේ. අද අපි කතා බහ තුළ වැඩිපුර කතා කරන්න හදන්නේ මේ වෙලාවේ දැන් තව මාස එකමාරක විතර කාලයක් තියෙන මේ අවුරුද්දේ ලෝස. ඒ තත්ත්වය තුළ මේ අර මේ වෙලාවේ ළමයේ එළවලුට ප්ලෑස් වෙන්න ඕනේ කොහොමද? අවසාන වෙලාවේ මොනවද කරේ? අපේ පන්ති වැඩ පිළිවෙල කොහොමද තමන්ගේ ටාගට් එකට යන්න පාවිච්චි කරන්න කියන කාරණේ තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මට කියන්නකෝ හිතුණාද ලංකාවේ පළවෙනි වෙයි කියලා? ඒක නම් කවදාවත් හිතුවේ නෑ ලංකාවේ පළවෙනි වෙන්න පුළුවන් වෙයි කියලා. රිසල්ට් ගෙනකොට මටත් පුදුමයි. එකේව දෙකක් තියෙනකොට. මට කොහොමයි ටාගට් එකක් තිබ්බේ කොහොමද කැම්පස් සිලෙක්ට් වෙනවා කියලා. ඒ දිවයිනේ ප්‍රථමයා ප්ලෑන් එකක් තිබ්බේ නැහැ. අර වැඩ කරගෙන යන එක ගත්තාම මුලින් ඉඳන් පිළිවෙලට වැඩ කරන ආවද නැත්නම් අවසාන වශයෙන් අන්තිම කාලේ වැඩ කරාද කොහොමද ළමයින්ට ඒක කරන ගත්තා? ඒ ලෙවල් වලට ආපු කාලෙම ඉඳන් ටිකක් හොඳ ලකුණක හිටියා. ඒ හින්දා මම ඒක රැක ගන්න හැමතිස්සෙම ගොඩක් මහන්සි වෙලා වැඩ කෙරුවා. ඉතින් මුලින් ඉඳන් මම ටාගට් එකක් අනුව වැඩ කරගෙන ගියා කොහොමද කැම්පස් සිලෙක්ට් වෙනවා කියලා. කොහොමද ඉතින් අවසානට ඒක පුළුවන් වුණා. ඔයා හිතුවට තේරෙ හොඳට කරලා තියෙනවා. අර මෑත කාලේට වෙද්ද සිද්ධියකුත් එක්ක මම අහන්නක්කො මේ ප්‍රශ්නයක්. හරිද? දැන් මම පහුගිය සතියේ මේ 2025 පන්ති නැවැත්තුවා. ඒ කියන්නේ අපි සිලබස් එක කතා කරලා ඉවර කරලා අපිට තව පේපර් ඩිස්කෂන්ස් ටිකක් තියෙනවා. සහ ඒත් එක්ක අර පේපර්ස් හරහා කතා කළ යුතු පොඩි පොයින්ට්ස් ටිකකුත් තියෙනවා. සමහරවිට ඉඳන් මේ ළමයිත් එක්ක කතා කරලා යන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ මම නිකන් අහන්නේ මේක ඔයාලට වෙච්ච වැඩක් නෙමෙයි. ඔයාලගේ මම පන්ති අන්තිම වෙනකන් කරන්නේ. පන්තියක් අන්තිම දවස් වෙනකන් ගුරුවරයෙක් කරන එකද නැත්නම් මාසයක් විතර කලින් ඉවර කරලා ළමයින්ට වැඩ කරගන්න වෙලාව දෙන එකද හොඳ? එතනදී ගොඩක්ම හොඳ ඉතින් මාසයක් විතර කලින් කරලා ඉවර කරන එක තමයි. ඊට පස්සේ අනිත් අයට ඕන විදිහට ඕන කාලයක රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන්. එතකොට මාසයක් විතර තියෙනවා එයාලට ආයෙවා තමන්ට ඕන දේවල් බලා ගන්න. එතකොට මං හිතනවා කලින් ඉවර කරන එක ලේසියි කියලා. මමත් හිතනවා. يعني දැන් කවුරුරකට තර්කයක් ගොඩනගනවා නම් අන්තිම මාසේ ළමයෙක් ඇවිල්ලා ෆේල් වෙන්න හිටපු කෙනා S එකක් දා ගන්නවා කියලා. එහෙම නැත්නම් මේ S එකක ඉන්න ළමයා C එකකට යනවා C එකකින් ළමයා B එකකට යනවා කියලා මේ ඒක වෙන්න පුළුවන්. හැබැයි ඒක අර කරන්න මම පන්තිය ගිහිල්ලා පෙනී ඉන්න ඕනේ නැහැ. මම හිතනවා දැන් මම පන්තියක මෙන්න මේ පාඩම අද කතා කරනවා කියලා ළමයා ෆෝකස් කරලා ඒ පන්තියට ළමයා ගෙන්න ගන්නවට වඩා ඔයා කැමති පාඩමක් බලන්න කියලා වෙලා ළමයාට තමන්ගේ දුර්වලතා අඳුරගෙන ඉවරලා බලන්න ඕනේ පාඩම මොනවද කියලා ඕන එකක් දාලා දෙන එක නේද? ඒක වැඩිපුර ඉෆෙක්ටිව් වෙන්නේ වෙලාවට. ගොඩක් මමත් කෙරුවේ රෙකෝඩින්ග්ස් බලන එක තමයි. මම සර්ගේ ලයිව් ක්ලාස් වලට එන එක ගොඩක් මම ඇවිල්ලා තියෙන දෙපාරක් වගේ. හරි. මම හැමදාම රෙකෝඩින්ග්ස් තමයි බැලුවේ. ඒකත් 1.5 වගේ දාලා. මේ ළඟදී අපි මේ අර ළමයි කිව්වා මේ 2x දාපුවාම වේගෙ මදි 4x දාපුවම වේගෙ වැඩි. දැන් අපි 3 දාලා බලන්න හදලා තියෙන්නේ. මට නම් 1.5 තමයි. සෙට් එක. හරි. ඕකේ. මම දැඩිව විශ්වාස කරන කාරණයක් තමයි මේ තමන් මොනවද අවසාන මොහොතේ කරන්න කියන කාරණයෙන් මත තමන්ගේ ප්‍රතිඵලය දැඩිව වෙනස් වෙනවා කියන එක. ඒ කියන්නේ මම කරන දේ නෙමෙයි ළමයා කරන දේ මත තමයි අවසාන මොහොතේ මේ වැඩිපුර මේ තමන්ගේ ප්‍රතිඵලය වෙනස් වෙන්නේ කියන එක. මේ ඔයා මොනවද අන්තිම කාලේ කරේ? මම අවසාන කාලේ පේපර්ස්ම තමා කෙරුවේ. අර ලෙසන්ස් ටික හදාගෙන ඒවට ඕන පාස් පේපර් ඒවා සේරම කෙරුවා. ඒතකොට ඩිස්කෂන් බැලුවා. සර්ගේ ඩිස්කෂන් ගොඩාක් තියෙනවා ඒවත් බැලුවා. ඒතකොට සර්ගේ පේපර්ස් කෙරුවම ඒවා මමම තමා මාක් කරගත්තේ සර්ගේ මාකින් එක බලලා. ඒතකොට ඒ වගේ තව අමතර පොයින්ට්ස් තියෙනවා. ඒවා ගොඩක් උදව් වුණා. ඉතින් එහෙම තමයි අවසාන කාලේ වැඩ කෙරුවේ. අපි ඔයාලගේ කාලේ වෙද්දි මට මතක හිටියේ 2023 22 21 සහ 20 විතරයි අපි විවරණ දාලා තිබ්බේ. අවුරුදු 4ක විතරයි. ඒතකොට දැන් මේ වෙනකොට 2011 දක්වා සියලුම විවරණ දාලා තියෙනවා. හැම පේපර් එක. ඔයාලගේ අවුරුදු පේපර් එකෙත් දාලා තියෙනවා. 24 විතර පේපර්ස් 14ක් දාලා තියෙනවා. ඊළඟට මේ ඔයගොල්ලෝගේ අවුරුද්දේ මම පාස් පේපර් පොත් මට මතක හිටියේ මම print කරලා දුන්නේ නැහැ. වර්ග කරපු පාස් පේපර්ස් print කරලා දුන්නේ නැහැ නේ මම ඔයාලට. නෑ හරි. මට මතක හිටියේ දුන්නේ නැහැ. අපි ඔයාලට තියරි ටියුටර් විතරයි දුන්නේ වගේ මට මතක. එතකොට මේ අවුරුද්දේ ඉඳන් දැන් අපි හැම පාඩමේම පාස් පේපර්ස් පොත් පවා print කරලා පාඩමෙන් පාඩමට වර්ගීකරණය කරපු MCQ ඊට පස්සේ ස්ට්‍රක්චර්ඩ් ඉස් රචනා කොමෙන්ට් එක ලස්සනට ළමයින්ට පෙළ ගස්සලා දීලා තියෙනවා. ඊට අමතරව මේ මෑතකදී කරපු වැඩක් තමයි මේ අර ඒ හැම ප්‍රශ්නෙටම විවරණ පේපරෙන් පේපර දැන් 2011 විවරණය
විවරණය 12 විවරණය වෙන වෙනම බලන්න නැති වෙන්න අපි හිතමුකෝ logic gates papers කියලා 2011 ඉඳන් 14 24 වෙනකන් තියෙන 2011 ඉඳන් 24 වෙනකන් තියෙන ඔක්කොම logic gates papers වල තියෙන විවරණ ඔක්කොම එකට දාලා අපි එහෙමත් document එකක් දීලා තියෙනවා. ඒ කියන්නේ මගේ මම දැක්කා මම ටෙලිග්‍රෑම් ගෲප් එකේ ගිහලා බැලුවා. හරි. තව මගේ යාළුවන්ටත් මම ඒවා ෂෙයා කරුවා. Okay. ඒතර මම දැක්කා සර් Python වලට එහෙම හදලා තියෙනවා ආයේ. ආලේ මාර වැඩ ගොඩක් කරා පහුගිය අවුරුද්දේ. ඉතින් මේ මම විශ්වාස කරනවා ඔයාලගේ අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ප්‍රතිඵල හොඳ වෙයි කියලා. මට කියන්නකෝ පන්තිය පැත්තෙන් ලැබිච්ච සහයෝගය කොහොමද අපේ ටීම් එකෙන් ලැබිච්ච සහයෝගය කොහොමද ඊළඟට අපේ ඔය ඩොකියුමන්ට්ස් වලින් ලැබිච්ච සහයෝගය කොහොමද ඉගැන්වීමෙන් ඔයාලට වීඩියෝ ප්ලේබැක් බලන්න තිබ්බ එකෙන් ලයික්වයිස් අර රෙකෝඩින්ග්ස් ඕන තරම් කාලයක් බලන්න දෙන එක ඇත්තටම වටිනවා ඕනම වෙලාවක බලන්න පුළුවන්. එතකොට ඔෆිස් එකත් ඕන වෙලාවක ඇක්ටිව් අරක මට රෙකෝඩින් එක දාලා දෙන්න කිව්වහම මම හිතන්නේ දැන් ළමයෙක්ට හිතුනොත් රෑ දෙකට වැඩ කරන්න ඕනේ දැන් කියලා. දෙකට අපේ කට්ටිය ඉන්න ඕනේ. අපි පාන්දර කොච්චර වෙලාවක් වැඩ කෙරුවත් ඒ වෙලාවට ඉතින් වෙබ්සයිට් එකේ මොකක් හරි අවුලක් වුණත් අපිට ඒක හදාගන්න පුළුවන් කතා කරලා. ඒ වගේ ගොඩක් පහසුකම් ඉතින් හදලා දීලා තියෙනවා සර්ට ගොඩක් thank you ඒවට. ඔයාව දැන් මෙතෙන්ට ගෙනලා ඇත්තට මට අවශ්‍යතාවය තියෙන්නේ අර මේ වෙලාවේ වැඩ කර කර ඉන්න ළමයින්ට මොටිවේෂන් එකක් වෙන්නනේ. අර ළමයෙක්ට මේ වෙලාවේ කරන්න කියනවනම් මෙන්න මේ ටික කරන්න කියලා මොනවද ඔයාලට එකක් මගේ පන්තියේ තියෙන වැඩ පිළිවෙල තුල මෙන්න මේවා බලන්න ක්විස් බලන්න හරි මොනවාරි එහෙම තියෙනවද කියන්න. එහෙම නැත්නම් ඊට අමතරව තව එතනින් එහා කියලා මොනවද ඔයාලට කියන්න තියෙන්නේ. මෙන්න මේ වැඩ ටික කරන්න. එතකොට තමන්ගේ ප්‍රෝග්‍රස් එක වැඩි වෙයි කියලා මේ බොහොම කෙටි කාලය තුල. දැන් මේ කාලේ වෙනකොට ඔයාලට පුළුවන් කොටස් ගොඩක් වෙලාවට ඒවා පුළුවන් නම් ඒවා අතහැරලා ඔයාලට බැරි දේවල් වලට දැන් කාලය යොමු කරන්න. එතකොට ඔයාලට papers ඕන තරම් හොයාගෙන ගන්න පුළුවන් සර්ගේ ටෙලිග්‍රෑම් ගෲප් වල තියෙන ඒ වගේම ක්විස් ඒවත් ඔයාලා කරලා බලන්න. මම කියන්නේ දැන් අර ඔයාලට අමාරු පාඩම් වලට වැඩි බරක් දෙන්න මේ කාලේ. ඒක තමයි මට කියන්නේ. ඇයි මගේ පන්තිය තෝරගත්තේ? පන්ති ගොඩක් තියෙනවා. ඉතින් පන්තිය තෝරගත්තේ මම මුලින්ම මගේ යාළුවෙක් කියලා සර්ගේ පන්ති වලට එන්න ගත්තේ. එතකොට මමත් ඇවිල්ලා බැලුවා දවස් දෙකක් විතර. ඒතර මට හොඳට තේරුණා. තව අමතර දේවලු සර් කියලා දෙනවා. ඉතින් ආසි හිතුණා මට. මම දිගටම ඉතින් සර්ගේ ක්ලාස් වලට සහභාගී වුණා. ඕකේ. දැන් ඊට අමතරව ඔයාගේ ගෙදර කට්ටියකින් ඔයාගේ ස්කෝල් ටීචර්ස්ලාගෙන් ඔයා වෙන පන්ති කියපු ගුරුවරුන්ගෙන් සමහරවිට ඔය කියපු අයට අමතරව අපි හිතමු ඊට අමතරව කවුරු හරි කොහොම හරි ඔයාට සපෝට් එකක් වුණා නම් මානසිකව වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාට ඔයාගේ වැඩ පිළිවෙලට සපෝට් එකක් වුණා වෙන්න පුළුවන් ඔයාලට පුළුවන් මතක් කරන්න. ඒ කියන්නේ මම එකෙන් බලාපොරොත්තු වෙන්නේ ළමයිත් කල්පනා කරා මටත් මෙහෙම එකක් තියෙනවනේ කියලා. ඉතින් පළවෙනියට මතක් ගන්න ඕනේ මගේ පවුලේ අය. ඒගොල්ලන්ට ගොඩක් ස්තුති වෙනවා මේ වගේ තැනකට එන්න. ඒගොල්ලෝ දුන්න සපෝට් එකට. එන පාඩම් කරනකොට උනත් ඒගොල්ලන් කිසි බලකිරීමක් නැහැ. මම මගේ ෆ්‍රී එකේ වැඩ ටික කරගෙන ගියා. එතකොට ඉස්කෝලේ ගැන කතා කරුවොත් එහෙම ඉස්කෝලේ ටීචර්ලා අවසාන වෙනකන් අපිව අතෑරියේ නැහැ. එන මගේ ප්‍රැක්ටිකල් එක ඉවර වෙනකන් ටීචර්ලා අවසාන වෙනකන් හිටියා. ඒ කියන්නේ ඔයා A level කරලා ඊට පස්සේ මගේ පන්ති භාෂා ටීචර් මතක් කරන්න ඕනේ ටීචර් අපි අවුට් වෙනකොට ටීචර් ලෙක්චර් කෙනෙක් විදිහට පෝස්ට් එකක් හම්බුණා. ඊට පස්සේ අපිට ප්‍රැක්ටිකල් තිබ්බේ A levels ඉවර වෙලා මාස 3ක් විතර. ඒ ටීචර් මාතර ඉඳන් ආවා අපිට ප්‍රැක්ටිකල් කරලා දෙන දවසක් ටීචර්ගේ මහන්සියේ. කොහොම හරි ටීචර් ඉඳ තමයි ගොඩක්ම ප්‍රැක්ටිකල් එකත් ගොඩ දාගත්තේ. ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ තරන්ට එන්න උදව් කරපු හැමෝටම. ඔන්ලයින් ක්ලාස් ගැන මොකක්ද කියන්නේ? ඒ කියන්නේ ෆිසිකල් ක්ලාස් වලට වඩා දැන් වර්තමාන සමාජයේ ඔන්ලයින් ක්ලාස් කියන එක ළමයි අතරේ ආපු දෙයක් නේ. එතකොට ඒක ඔයාට කොයි විදිහටද ඒක පොසිටිව්ලි බලපෑවේ? මම නම් සේරම ක්ලාස් වලට ගියේ ඔන්ලයින් තමයි. අපිට ගුරුවරු මතක් කරන්න පුළුවන්. මම SFT වලට ගියේ උපුල් වීරසිංහ සර්ගේ. මම BST වලට ගියේ ගිහාන් සර්ගේ. එතකොට ICT වලට ආවේ සර්ගේ. එතකොට මම තුනටම ඔන්ලයින් තමයි සහභාගී වුණේ. එතකොට මට තිබ්බ දුර ප්‍රශ්නෙත් එක්ක මට කුරුණෑගල වගේ තැනකට එන්න අමාරුයි. ඒ වගේම පැය දෙකක් තුනක් පාරටම යනවා. ඒ හින්දා මම හිතනවා ගොඩක් ලේසි වුණා සර්ලව අඳුරගන්න ඔන්ලයින් හරහා. නැත්තම් ඔන්ලයින් තිබ්බේ නැත්තම් මට කවදාවත් සර්ලව හම්බෙන්නේ නැහැ. ඉතින් සර්ලව මට හම්බුනේත් YouTube එකේ වීඩියෝස් වලින් තමයි. මට කියන්නකෝ සබ්ජෙක්ට් තුන බැලන්ස් කරලා වැඩ කරන්න ගියපු විදිය. ඒ කියන්නේ මම සබ්ජෙක්ට් තුනටම ක්ලාස් ගිහිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා ඒ වගේ නෝට්ස් ඒරම සම්පූර්ණ කරගෙන එක වගේ සෙට්ටම වැඩ කෙරුවා. එකක්වත් අතෑරියේ නැහැ. තුනම එක වගේ අමාරුයි. ගොඩක්ම IT තමයි අමාරු. ඒ පැත්තට පොඩ්ඩක් අර ප්‍රැක්ටිකල් පැත්තට Python වගේ ඒවට පොඩි බරක් දාලා කෙරුවා. මොනවද එහෙම තමයි කරගන්නේ. ෆ්‍රී ටයිම් එකට මොකද කරේ? පාඩම් කරා විතරද නැත්නම් මොන හරි විනෝදාංශ තිබ්බද? ස්ට්‍රෙස් එක රිලීස් කරගන්න මොනවද කරේ? ෆ්‍රී ටයිම් එකේදී වෙලාවකට යාළුවෙක් එක්ක කතා කරනවා. තව ඉතින් සින්දු අහනවා. තව ඩ්‍රාමාස් බලනවා. ඒ වගේ තමයි. මේ දවස්වල කරන දේ කියන්නකෝ අපිට මේ දැන් ඔයාලට තියෙන රෑන්ක් එකත් එක්ක ලංකාව කැම්පස් එකට යන්නත් පුළුවන්. අර ස්කෝලර්ෂිප් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකට ඔයා ඇප්ලයි කරලත් ඇති. එතකොට දැන් මට රයිලන් සෙකන්ඩ් වෙච්ච ළමයා අතර අර අපේ ඉසෙට් ස්කෝර් එක වැඩිම ළමයා හැමෝම කිව්වා මේ අර දැන්
ළමයි කියන්නේ මේක බලන් ඉන්න ළමයින්ටත් තියෙනවා සෑහෙන කුතුහලයක් මේ අර රජය හරහා ඒ කිරණ වැඩපිළිවෙලක් තියෙනවා දැන් ඔයාලගේ අවුරුද්දෙන් ඉඳන් ළමයින්ට ස්කෝලර්ෂිප්ස් දෙන වෙන රටවල් වලට යන්න. එතකොට ඒ සම්බන්ධයෙන් මට විස්තරයක් කියන්නකෝ. දැන් ඔයා මෙන්න මේකට යනවා අනිවාර්යෙන් කියන එක නෙමෙයි. සමහරවිට ඔයාලට ටාගට් එකද ඒකත් කියන්න. තා මේ ළමයින්ට දැනගන්න මොකද්ද සිද්ධිය කියලා පොඩ්ඩක්. මම මෙහි කැම්පස් වලට ඇප්ලයි කරුවාට පස්සේ මට ආවේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. එතකොට ඔයාලට එන්න දෙන හොඳම එකනේ. ඔව්. එතකොට මම ස්කෝලර්ෂිප් එකට ඇප්ලයි කරුවා. ඒකට ඉන්ටර්විව් එකට ඩේට් ආවා මේ මාසේ 9 වෙනිදා. එතකොට ඒකත් මම තෝරගත්තා IT පැත්තෙන් ඩිග්‍රියක් කරන්න. එතකොට ඒකට ඇප්ලයි කරලා මේ දවස්වල ඉතින් බලන්න ඉන්නවා. හරි. ළමයි අර රජයෙන් ස්පොන්සර් කරලා ළමයින්ට අවස්ථා දීලා තියෙනවා අර මුල රෑන්ක්ස් වලට එන වෙන රටක ගිහිල්ලා තමන්ට කැමති යුනිවර්සිටි එකක් තෝරගෙන ඒ කැමති කෝස් එකක් තෝරගෙන අධ්‍යාපන කටයුතු වල නිරත වෙන්න සහ ඊට පස්සේ ඒක ඉවර වෙලා ඇවිල්ලා ලංකාවේ යම් කාලයක් ඒ අර රජයෙන් ඔයා වෙනුවෙන් කරපු දෙයට අදාළව අපහු රටට දෙයක් කරන්න. ඉතින් මේ ෂෝක් වැඩක් ඒක අර දේශපාලන කතන්දරේ පැත්තකින් තිබ්බහම මොන ආණ්ඩුවෙන් ඇවිල්ලා කොහොම කරත් හොඳ වැඩක් ඒක. ඉතින් මේ ඒකත් මතක් කරන්න ඕනේ. ඔයාලටත් තියෙන ඔපචුනිටි එකක්. නිකම්ම මේ තුනක් දාලා කැම්පස් එකට වඩා රෑන්ක් එකක් දාලා අර টොප් ඔයාලට ලංකාවේ උඩම තැනකින් කැම්පස් යන්න පුළුවන් නම් සෑහෙන ගොඩක් වටින උපාධි පාඨමාලාවලට වඩා මේ රජයේ අනුග්‍රහය යටතේ මේ සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ රෑන්ක්ස් ඉතුරු තුන් දෙනාම මේ ඉංග්‍රීසි මීඩියම් ස්ටුඩන්ට්ස්ලා. ඔයා සිංහල විභාග කරපු ළමයෙක් විදිහට ඒ සම්බන්ධ අත්දැකීම් මොනවද? දැන් අපේ සබ්ජෙක්ට් එකේ තියෙන බරපතල වචන තියෙනවා සාර්මී. දැන් මම try කරන හැමතිස්සෙම සිංහල මීඩියම් ළමයෙක් වුණාට ඕනෙම ළමයෙක්ට ඉංග්‍රීසි වචන ටිකක් දීලා ඒවත් එක්ක සමගාමීව පන්ති කරගෙන යන්න. ඒකෙන් වට අපු ඉන්ෆ්ලුවන්ස් එක කොයි වගේද? සා සිංහල මීඩියම් වලින් අර කරනකොට අර තිබ්බ වචන වල ඒ ස්ට්‍රෙස් එක ඒවා මේවා කොහොමද බැලන්ස් කරගන්නේ? ඒ කියන්නේ දැන් අපි තැනකට ගියත් ඉංග්‍රීසි වලින් තමයි IT යන්නේ දිගටම. සිංහලෙන් කරනකොට නිකන් අමුතුයි ඒකේ වචන. එතකොට අර සර්ගේ ටියුට්ස් වල දෙකෙන්ම තියෙන නිසා ගොඩක් උදව් වෙනවා මේ අපිට තේරුම් ගන්න මොකක්ද හරියටම ඒකට රිෆර් වෙන වචන කියලා. ඉතින් ඒක ගොඩක් වටිනවා. හරි. මේ මම ඔක අහුවේ අර සමහර ළමයින්ගේ තියෙන අදහසක් සිංහල ළමයින්ට වෙනම ටියුට් එක ඉංග්‍රීසි ළමයින්ට වෙන ටියුට් එක දෙන්න කියලා. මම පන්ති පටන් ගත්තේ ඉංග්‍රීසි මීඩියම් වල. ඊට පස්සේ තමයි ඔයාලට සිංහල දෙන්නේ. ඔයාලා දන්නවනේ ළමයි ඉතින් අපි අර constantly evolving නේ. හැමතිස්සෙම ටියුට් සෙට් එක තියෙන එකට වඩා ඊළඟ ලෙවල් එකට ගන්න අපි අද එහෙම දේවලුත් තියෙනවා. මම නිකන් මතක් කරේ ඉස්සරහාම ඉන්න ළමයි සතුටු වෙනවා ඉංග්‍රීසි එක්ක සිංහල දෙන එක. ඒක නිසා මේ අර ඒවා වෙනස් කරන බලාපොරොත්තුවක් නැහැ. මම ඒකත් එක්ක තමයි මෙතන මේ ප්‍රශ්නේ ළමයින් ඇහුවේ. මම අනිත් ළමයින්ගෙනුත් ඇහුවා. ඔයා මොනවද අද අපේ ළමයින්ට කියන්න ඕනේ කියලා හිතාගෙන ආවේ. මෙන්න මේ දේ කියනවා කියලා මං හිතන් ආවේ මොනවද? මං ඉතින් තමන්ගේ ටාගට් වෙනුවෙන් මහන්සි වෙන හැමෝටම කියන්නේ අතාරින්න එපා. කවදා හරි ඔයාලට ඒව අචීව් කරන්න පුළුවන් ඒ දිගටම අල්ලගෙන ඉන්න. හැමෝටම ඉතින් ජය වෙන්න ඕනේ. දැන් ප්‍රශ්නකට උත්තර ගන්න හැමතිස්සෙම ගුරුවරයෙක් නැහැ නේ ඔයාගේ ළඟ. හැමතිස්සෙම ප්‍රශ්න ඕන එකට උත්තර දෙන්න පුළුවන් ළමයෙකුත් නැහැ. එතකොට මේ අර මම නිතර කියන එකක් තමයි මේ AI යූස් කරන්න කොහොමද ඔයා ඒකට හැඩ ගැහුනේ නිසා මොකක්ද ඒකෙන් වෙච්ච ඉන්ෆ්ලුවන්ස් එක? ඇත්තටම හැම දවසකම වගේ යූස් කරනවා දැන් මොකක් හරි දෙයක් හොයාගන්න ඕන උනත්. එතකොට සර් තමයි ඒක මුලින්ම පුරුදු කෙරුවේ AI යූස් කරන්න. ගොඩක් අය දකින්න ඕක මේ අර නිකන් ගුරුවරයෙක් විදිහට ළමයින්ට සමාජගත කරන්න ඕනේ නැති නිකන් මාර වැරදි දෙයක් විදිහට. එහෙමද? එහෙම එකක් නෑ. දැන් තියෙන තාක්ෂණය අපි භාවිතා කරලා ඉස්සරහට යන්න ඕනේ. නැත්තම් වෙන කවුරු අපි පහු කරා ඉස්සරහට. ඔව්. හැමදාම ඉතින් එකම තැන ඉන්නත් බෑනේ. එතකොට AI යූස් කරන්නේ නැහැ කියන්නේ සමහර වෙලාවට ඉස්සරහට ඔයාව පස්සට යන්න පුළුවන් කාරණාවක් වෙන්න පුළුවන්. ඒතකොට දැන් ගොඩක් එක එක platforms තියෙනවා. එහෙම යූස් කරලා තියෙනවා. එතකොට ඉස්සරහත් සර් තමයි පුරුදු කෙරුවේ AI යූස් කරන්න. සර් ක්ලාස් එක මැදදී මම GPT ගෙන් ගිහිල්ලා මේක හොයලා බලනවා කියලා යනවා. එතකොට මමත් එහෙම තමයි පුරුදු වුනේ. මට ඕන කරුණු සේරම BST වල රචනා ප්‍රශ්න වුණත් මම ගොඩක් වෙලාවට කරුණු හොයුවේ එහෙම. දැන් ඒ ලෙවල් ඉවරයිනේ. ප්‍රතිඵලත් ආවනේ. දැන් ඒ ආපු දවසේ ඉඳන් මේ දක්වා මොකද කරේ? මේ දවස්වල ඉතින් ෆ්‍රී එකේ තව ඩ්‍රාමා එකක් බලාගෙන, ෆිල්ම් එකක් බලාගෙන ඒ වගේම උපුල්සගේ ස්ටාෆ් එකේ වැඩ කරනවා. තව මම ඔය මොරටුව කැම්පස් එකේ තිබ්බ ෆ්‍රී IT කෝස් වගේක් කෙරුවා. ඒ ටිකේ ඒ විතර තමයි කාලය ගත වුනේ. හරි. හරි. ඉතින් මේ ඉන්ටර්විව් එක බෝරින් වෙන්නේ නැති වෙන්න මේ අර වෙනදා අනිත් අයගෙන් අහපු ප්‍රශ්න වලට වඩා ටිකක් වෙනස් ප්‍රශ්න ටිකක් අහන්න මම try කරා. ඕගොල්ලන්ට ඒක notice වෙන්නත් ඇති. ඉතින් ළමයි මේ අවුරුද්දේ ලංකාවේ පළවෙනි දෙන්නෙක් ඉන්නවා. ඌ ඇඩ්වර්ටයිස් කරන්න නෙමෙයි මං හිටියේ. ඒ වුණාට ඉතින් අර පහුගිය ඔය පොඩි සිදුවීම් වගේක් වුණා මේ ඒත් එක්ක මං කල්පනා කරා මේ අර තියෙන වෙලේ මේක ඇඩ්වර්ටයිස් කරනවා කිය. පන්තියට AB එන එකවත් ලංකාවේ පළවෙනි එන එකවත් මම ඒ කියන්නේ ඒක වෙන අහඹු කාරණයක් විදිහට දකින්නේ නැහැ. මං දැක්ක සමහර ගුරුවරු කියනවා මේ අර නේද අයිලන්ඩ් ෆස්ට් ආවලු අර මයිල් කෙලින් වුණාලු මගේ නම් හිමුනේ නැහැ. ඒ කියන්නේ කොටින්ම මේ උපුල් මට කතා කරලා කිව්වා මේ අයියේ මගේ පන්තියේ තමයි අයිලන්ඩ් ෆස්ට් මං කිව්වා අර හොඳයි. මේ ඊට පස්සේ උපුල් කිව්වා අයියේ ඔයාගේ ළමයෙක් කියලා කියලා. ඊට පස්සේ මං කිව්වා ඒකත් හොඳයි. පස්සේ උපුල් මට කියනවා මේ අයියේ ඔයා ඒකට සතුටු වෙන ප්‍රමාණය නම් හොඳටම මදි කියලා. උපුල්ගෙන් ඔයාලට අහන්න පුළුවන් මේ කතන්දර. මේ එහෙම ඉතින් ඒ කියන්නේ අනපේක්ෂිත ප්‍රතිඵලයක් නෙමෙයි මේක. හරිද? දිගින් දිගටම ඔයගොල්ලෝ හරහා ඔයගොල්ලෝ තුලින් මේ වගේ අර බරපතල ප්‍රතිඵල ඉදිරියේදීත් මම බලාපොරොත්තු වෙනවා. සහ එහෙම බලාපොරොත්තු වෙන්න අදාළ වැඩ මම උපරිමයෙන් ඔයාලට කරලා දීලා තියෙනවා. මේ අර විභාගයට යන්න කලින් අවසාන මොහොතේත් මේ වීඩියෝ එක හරහා මම මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නොවේදී. ඒක තමයි මේ වීඩියෝ එක කරේ. තියෙනවා හොඳට වැඩ කරගෙන යන්න ළමයි. හරි. එහෙනම් අපි ඊළඟ